පංගුවක් ගෙවල් වලට ගියාම මැද බුදුහාමුදුරු හිර වෙලා. මේ පැත්තේ කමාන් රෙජිමෙන්තිය ලොක්කා, කතරගම් දෙයියෝ. මේ පැත්තේ වන සම්පත් ඇමති, ඝන දෙයියෝ. බෝධි පූජාවට අද සෙනගෙන වඩුයි. පන්සලේ දේවාලේ දේව පූජාව කිව්වෝ. දැන් ඉතින් වැඩි මෙහෙම ගහන කට්ටිය තමයි නෑ මං හිතන්නේ. ඕගොල්ලන් බුද්ධ ශ්‍රාවකද දේව ශ්‍රාවකද එකක් නෑ. එහෙනම් අත උස්සන්න ගෙදර දේව රූප මුකුත් නැති කෙනෙක්. බොහොම හොඳයි. පංගුවක් ගෙවල් වලට ගියාම මැද බුදුහාමුදුරු හිර වෙලා. මේ පැත්තේ කමාන් රෙජිමෙන්තිය ලොක්කා, කතරගම් දෙයියෝ. මේ පැත්තේ වන සම්පත් ඇමති, ඝන දෙයියෝ. මේ පැත්තේ සුපර් ස්ටාර් නම්බර් 1 වුමන් සරස්වති. මේ පැත්තේ මුදල් අමාත්‍යාංශ 41 ලේකම් ශ්‍රියාකාන්තාව. අතින් සල්ලි දාන්න. පංගුවක් උපාසකම් වල ඉන්නවා අද සිල් ගන්නවා හෙට ගහනවා පොල්. පැලි එහා ගෙදර කහතරට. එහෙම මිනිස්සුත් ඉන්නෝ තමයි හැබැයි. කරුණා කරලා පිරිසිදු බුදුමග අයිති අපි ඒ මග යන්න. අයින් කරන්න ගෙදරින් බුදුහාඳුරෝ. පංගුවක් ගෙවල් වල ගියාම බුදුහාඳුරෝ මේ පැත්තේ කාලී එහා පැත්තේ. හිංසාවේ රැජින කාලී. අවිහිංසාවේ රජ බුදුහාඳුරෝ. බුදුහාර හොඳින්ද හොඳයි. නැත්තම් ගෙදරට හිංසා කරනවා. කරුණා කළා මේකෙන් ඔයගලන්ට ගැලවෙන්න බැයි නම් තව පොයක් ඉස්සරහට එනවනේ. දෙයියෝ ටික ඔක්කොම වඩම්මවන්න. දේවාලට. ඒක බැයි නම් බුදු බිම ටික ගන්නලා ඔක්කොම පන්සලෙන් තියාගන්න. කකුල් දෙක දෙපැත්තක තියාගන්න යන්න එපා. අපේ රත්තරන් අම්මලා කිරියම්ම දාන වලට යනවනේ. කිසි ගැටලුවක් නැහැ. අම්මා වරුන්ගේ දානේ. හැබැයි කිරියම්ම දානේ අරගෙන පහන්තිරේ නිවලා දෙයි කෑල්ල දාලා නැගිටලා එන්න. හැබැයි බොරුවට කොණ්ඩේ ගලාගෙන තාත්තර කියන්නම් ලෑස්ති වෙන්න එපා. ගණ්ඩ ගෙදර තියෙන කොස්ස. මතක තියාගන්න. අපිත් දෙනවා අපේ පන්සලේ කිරියම්ම වරු 107කට දානයක්. වාර්ෂිකව අම්මා වරුන්ට බොරු කරන්න යන්න එපා. එයාට ඕක කරන්න පුළුවන් නම් සාහතර කියන්න. මාලිගාවට ගහ ප්‍රභාකරන් ඉන්න තැන මට පොඩ්ඩක් කියලා දෙන්න කියන්නේ. අන්න ඒක නම් ඇත්ත ඒ වගේ වල සාත්තරනේ. පත්තිනි හැල්ල කියලා පිරිත් ටික කියලා දෙයියෝ බුදුන් ආශිර්වාද කරලා දෙයියනේ ඒකල ඉරිරාවන තමුන්ට පින් තියනවා. ඒකට පින් තියනවා. කිරියම්මා වරුන්ගේ දානේ. දෙතනින් එහාට දෙයියෝ ගැන කියන්න යන්නේ.